හලෝ හැමෝටම කොහොමද හොඳින් ඉන්නවද හොඳින් ඉන්නවද කියන එක ඇතුලේ මම දන්නවා මේ වෙනකොට සමහර විට ඔයා හොඳින් නැතුව ඇති මොකක්ම හරි ප්‍රශ්නයක් හින්දා ඔයා දුක් වෙනවා ඇති පසුතැවෙනවා ඇති නැත්නම් ජීවිතේ පා වෙලා ඇති ඉතින් හැබැයි අපි හැම වෙලේම උත්සාහ කරන්නේ හොඳින් ඉන්න අපි හැමෝගෙම අහන්නේ හොඳින් ඉන්නවද කියලා නේද හැබැයි ඔය හොඳින් ඉන්නවද කියන කාරණාව ඇතුලේ ගොඩක් වෙලාවට මිනිස්සෙක් හොඳින් ඉන්නවා කියලා පෙන්නුවට ඒ මිනිස්සු හොඳින් නෙවෙයි වෙන්න පුළුවන්. මොකද ඇත්තටම අපි පිටින් දකින කෙනාට වඩා කෙනෙකුගේ ජීවිතය ඇතුළාන්තය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට මිනිස්සෙක්ව දකින්නේ එයාව බාහිරව එහෙම නැත්නම් අපිට පේන විදිය, එයා අඳින විදිය, එයා කතා කරන විදිය මේ දේවල් ගොඩක් වෙලාවට මේ ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සුන්ව අපිට අන්න ඒකයි තේරුම් ගන්න බැහැ කියලා ගොඩක් වෙලාවට කියන්නේ මොකද අපි මිනිසුන්ගේ අතුලාන්තය දන්නේ නැති නිසා. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ පළවෙනි වතාවට මට මේ වීඩියෝ එක කරන්න පොඩි ටැග්ලයින් එකක් මම ගන්න හිතුවා. ඒ තමයි self love කියන එක. එහෙම නැත්නම් අපිට ආදරය කරනවා කියන එක. ගොඩක් වෙලාවට අපි ආදරය කරන්නේ නැහැ. මං හිතනවා ඒක යම් කිසි තැනකදී කෙනෙක්ට දැනෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. හැබැයි ගොඩක් වෙලාවට අපිට ආදරය කරන්නේ නැහැ. ඒකට ගොඩක් වෙලාවට හේතුව අපි ආදරය කරනවා නම් අපි ආදරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆැමිලි එක වෙන්න පුළුවන්. සම්බන්ධතා. එහෙම නැත්නම් අපි කියන්නේ බැඳීම්. ඉතින් මේ බැඳීම් කියන දේ නිසා ගොඩක් වෙලාවට අපිව නැති වෙනවා. අපිව අහිමි වෙනවා. ඉතින් අපිට ආදරය කරන්නේ නැති වෙනවා. මෙන්න මේ කාරණාවේදී තමයි අපිට ගොඩක් වෙලාවට මේ ලෝකේ හැම දෙයක්ම නැති වෙනවා කියන දේ දැනෙන්නේ. එහෙම නැත්නම් අපි ගැන තියෙන අපිට දක්වන ගෞරවය නැත්නම් අපි ගැන හිතන දේ ගොඩක් අව탁සිරු කරගන්නේ. ඉතින් මං හිතනවා එහෙම වෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් ආදර සම්බන්ධතාවයකදී හරි එහෙම නැත්නම් ෆැමිලි එකක් ඇතුළේ අපි හිතමු husband and wife හරි එහෙම නැත්නම් අම්මා තාත්තා සහෝදරයෝ නෑදෑයෝ යාළුවෝ මේ කියන ඕනම බැඳීමක් ඇතුළත අපිට එහෙම දේවල් වෙන්න පුළුවන් ජීවිතේ. ඉතින් මම මේක කියන්නේ ගොඩක් වෙලාවට මම ලබාගත්ත මගේ ජීවිතයේ අත්දැකීම් සහ අත්විඳීම් එක ගොඩක් වෙලාවට අපිට අමතක වෙනවා අපිට ආදරය කරන්න. අපි ගැන හිතන කාලය ගොඩක් වෙලාවට අපි ගැන හිතන්නේ නැහැ ඇත්තටම. මම විශ්වාස කරන දේ අපි ගොඩක් වෙලාවට කෙනෙක් නිසා එහෙම නැත්නම් තව කෙනෙක් හින්දා හරි නැත්නම් අපි ෆැමිලි එකක් නිසා හරි ගොඩක් වෙලාවට අපිව අමතක වෙනවා. ගොඩක් වෙලාවට ওই කාරණාව කරන්නේ මම හිතනවා 100ට ගානකින් වැඩිපුර කාන්තාව කියලා.